මොකක්ද මේ 3 2 1? හොඳට නිදාගෙන හොඳට අවදි වෙන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි 3 2 1 කියන්නේ. ඒතකොට 3 කියන්නේ පැය 3කට කලින් ප්‍රධාන ආහාර වේල ගන්න එක නවත්තන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රධාන ආහාර වේලක් ගත්තාම ඒක ජීර්ණය කරන්න ලොකු ශක්තියක් ඕන වෙනවා. ඒ නිසා ඔයාලා නිදාගත්තට ඔයාගේ ශරීරය අවදි වෙනවා. ඒ වගේම ලොකු ආහාර වේලක් ගත්තාම ඒක ජීර්ණය කරන්න අවශ්‍ය ඇසිඩ් වර්ග අපේ ආමාශය තුළ නිෂ්පාදනය වෙනවා. ඒ වගේම ඔයා නිදාගත්තාම ගුරුත්වාකර්ෂණ තවදුරටත් ඒ ඇසිඩ් සහ ආහාර පහකට ඇදලා තියාගන්න නිසා ඔයා නිදාගත්තාම ඒ ඇසිඩ් ඔයාගේ ආහාර මාර්ගය දිගේ උඩට එන්න පුළුවන්. 2 ඒ කියන්නේ නිදාගන්න පැය දෙකකට කලින් ඔයා කරන වැඩ නවත්තන්න ඕනේ. මොකද ඔයා වැඩ කරනවා නම් ඔයා ඇලර්ට් එකේ තියාගන්න කොටසෝ කියන ස්ට්‍රෙස් හෝමෝන් එක රිලීස් වෙනවා. ඒතකොට මේ හෝමෝන් එකත් එක්ක ඔයාට නිදා ගන්න එක හරියම අපහසු කරනවා. ඒක නිසා පැය දෙකකට කලින්වත් වැඩ කරන එක ඊමේල් චෙක් කරන එක නවත්තන්න ඕනේ. මොකද මොළයට කූල් ඔෆ් වෙන කාලයක් අවශ්‍ය වෙන නිසා. 1 ඒ කියන්නේ නිදා ගන්න පැයකට කලින් ඔයා ස්ක්‍රීන් යූසේජ් එක බිඳුවට නවත්තන්න ඕනේ. ෆෝන් එක යූස් කරනකොට ෆෝන් එකේ තියෙන බ්ලූ ලයිට් එක මොළයට ට්‍රික් කරනවා. අපි මේ නිදාගත් කාලේ කියලා. ඒ නිසා නිදා ගන්න අවශ්‍ය කරන මෙලනින් කියන හෝමෝන් එක රිලීස් කරන එක නම් මොළේ නවත්තනවා. හොඳට නිදාගෙන හොඳට අවදි වෙන්න මේ 3 2 1 කියන මෙතඩ් එක පාවිච්චි කරන්න. එහෙනම්